ඔයාට තේරෙලා තියනවාද මෙන්න මේ වගේ දේවල්? මේ වැඩේ වැරදි. මේක මම කරන එක හරි නෑ. කරොත් මට වැරදි. එහෙම නැත්නම් ඔයාට ඒකෙම අනිත් පැත්ත. මේක කරොත් අවුලක් නෑ වගේ. මට මේක හරියයි. මේක නවත්තන්න ඕනේ නෑ. මට මේක පුළුවන් වෙයි. අන්න ඒ වගේ දේවල්. ඔයාට මට අපි හැමෝටම මේ වගේ දේවල් දැනෙලා තියෙනවා සහ ඉස්සරහටත් දැනෙනවා. මේක හිතන්න එපා කිසිම වෙලාවක අපේ මනෝ විකාරයක්වත් නැත්නම් අපිට තියෙන වාසනාවක් ඉඳ අපිට මෙහෙම දැනෙනවා කියලා. නෑ. මේක ඇවිල්ලා එහෙම දෙයක් නෙවෙයි. මේක තමයි gut feeling එක. yes ඔයාට වුණ හරි මේකට තමයි gut feeling එක කියන්නේ. මේ feeling එක ඇවිල්ලා හරි අමුතුයි. සමහර වෙලාවට අපිට මේක දැනෙනවා අපි මොකක් හරි දෙයක් කරන්න කලින්. මේ feeling එක කොයි වගේද කිව්වොත් මේක එන්නේ අපේ ඇතුළතින්ම වගේ. අපේ ඇතුළෙන් ඉන්නේ මේක. ඔයා මේක දන්නවා මේක අමුතුයි කියන්න දෙයක් නැහැ. ඔයා දන්නවද අපිට gut feeling එකෙන් දැනෙන දේවල් ගොඩක් වෙලාවට හරියනවා. සමහර කට්ටිය ඉන්නවා යාළුවට gut feeling එකෙන් කියන දේවල් දැනෙන දේවල් හරියටම හරියනවා. හැමතිස්සෙම මගේ ඕන තරම් යාළුවෝ ඉන්නවා. යාළුවා සමහර වෙලාවට කියනවා "ඔව් මචං මම මේක කරේ නෑ. මට තීරණ එක කරන්න කලින් මට ඒක හරියන්නේ නෑ" කියලා. ඒ කිව්වත් හරි එයාලට ඒක හරි ගිහිල්ලා නෑ. හරි ගියෙත් නෑ. සෝ ඉතින් ඒ වගේ කට්ටියත් ඉන්නවා. අමතක කරන්න එපා. ඒ අතරේ තව සෙට් එකක් ඉන්නවා. යාළුවේ gut feeling එක විශ්වාස කරන්නෙම නැහැ. ඒකට කමක් නැහැ. එහෙම කට්ටියත් ඉන්න ඕන. කොහොම හරි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නේ අපි ඒ gut feeling එකෙන් කොහොමද අපේ ජීවිතයට බලපාන්නේ කියලා. මෙහෙමයි ඔයා මේක වැරදියට හිතන්න එපා. මම මේ gut feeling එක ඔයාට හැමතිස්සෙම විශ්වාස කරන්න කියනවා කියලා. නැහැ. ඒකත් වැරදෙන්න පුළුවන්. එහෙම අවස්ථා තියෙනවා. හැබැයි අපිට පුළුවන් මේක අපේ ජීවිතයට සමහර වෙලාවන් වලදී ලොකු උදව්වක් කරගන්න, ඇප්ලයි කරගන්න. සෝ ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි වීඩියෝ එකට ලයික් එකක් දාගෙන subscribe කරලා නැත්නම් subscribe කරගෙන අපි වීඩියෝ එකට යන්න. මුලින්ම අපි කතා කරන්නේ ඇයි මේ gut feeling එක මෙච්චරම power? අපේ මේ gut feeling එක ඇවිල්ලා අපට තියෙන inner power එකක්. ඒක තේරෙන්නේ කිව්වොත් අභ්‍යන්තර බලයක්. ඒ කියන්නේ තේරෙනවනේ ඒක. ඒක නිකන් අපේ ඇතුළෙන්ම තියෙන පොඩි power එකක්. ඒක කිව්වොත් අපේ mind එකෙන්, අපේ heart එකෙන්, අපේ body එකෙන් සහ past experience කියන්නේ අපි කියන්නේ අතීත අත්දැකීම් අන්න ඒවා වලින් තමයි ඒක එන්නේ. මේක අර වචන වලින් මල්ලගෙන තේරුම් ගන්න යන්න එපා. එතකොට ටිකක් මේක අමාරුයි. ඒ වුණාට ඔයා මම දන්නවා මේ feeling එක මොකක්ද කියලා. අපේ body එක හොඳටම දන්නවා මේ මොකක්ද මේ feeling එක කියලා. මේක වැඩිපුරම විශ්වාස කරන්නේ කොයි වගේ කට්ටියද කිව්වොත් එයාලා ඇවිල්ලා මැදි වයසල කට්ටිය. young generation එක සාපේක්ෂව මේක ටිකක් විශ්වාස කරනවා අඩුයි. ඒ කියන්නේ අපි පුරුදු වෙලා ඉන්නේ අපි යාළුවෝ කියන දේවල් අහන්නයි අපේ බයට අපි fear of failure කියන්නේ අන්න ඒකට සවන් දෙන්නයි සහ අපේ මේ society ඒ කියන්නේ මේ මිනිස්සු කියන්නේ මොකක්ද කියන එක අහන්නයි විතරයි. අපේ වටේ ඉන්න හැමෝටම අපි අහුම්කම් දෙනවා. හැබැයි අපිට අමතක වෙනවා අපිට සවන් දෙන්න සහ අපේ ඇතුළෙන් මේ එන දෙයට සවන් දෙන්න. පළවෙනි sign එක තමයි අපේ dreams. සමහර වෙලාවල් තියෙනවා අපි නිදාගෙන ඉන්නකොට අපේ mind එක අපිට කතා කරන්න try කරනවා. නැත්නම් මොනවා හරි කියන්න try කරනවා. එකම කෙනා අපි කියන්නේ කවුරු හරි එකම කෙනෙක් නැත්නම් එකම සිටුේෂන් එක එකම අදහස again and again අපි කියන්නේ නැවත නැවත ඔයාට පේන්න පටන් ගන්නවා හීනේ. මේක ජෝක් එකක් නෙවෙයි. මේක අපේ brain එක අපිට මොනවා හරි කියන්න try කරනවා වෙන්න පුළුවන්. ඒකේ තේරුම මොකක් හරි වැදගත් දෙයක් වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඒ වගේ දෙයක් අපි එච්චර ගණන් ගන්න නැතුව ඉන්න එක හරිද? ඊළඟ එක ඔයාට feel වෙනවා ඔයාට තව ටිකක් හිතන්න ඕන කියන එක. නිකම්ම නෙවෙයි නිහඬව. ඒ කියන්නේ මෙහෙම සමහර වෙලාවට අපිට දැනෙනවා පොඩ්ඩක් සද්ද නැති කියන්නේ නිශ්ශබ්ද තැනකට ගිහිල්ලා පොඩ වාඩි වෙලා හිතන්න ඕන කියන එක. එහෙම නැත්නම් ඒ දේ ගැන පොඩක් කල්පනා කරන්න. No phones, no people, only silence. එහෙම හිතනවා නම් සහ හිතලා තියනවා නම් ඒක ඇවිල්ලා දුර්වලකමක් නෙවෙයි. ඒක තමයි වෙන්න ඕනේ. ඒක ඇත්තටම හොඳ දෙයක්. මොකද ඔයා දන්නවද අපි මේ gut feeling එකෙන් අපිට දැනෙන ගොඩක් දේවල් අපිට තව හොඳට පැහැදිලි කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ නිශ්ශබ්දතාවය කියන්නේ. ඉතින් ඊළඟ පාර ඔයාට එහෙම දැනුණාම ඒක ගණන් ගන්න නැතුව ඉන්න හදන්න එපා. ඊළඟ එක ඔයාට දැනෙනවා පොඩි danger ගතියක්. ඒ කියන්නේ අනුතුරුදායක බවක්. right. දැන් ඔයා එළියේ ඇවිදින ගමන් ඉන්න. ගෙදර නැතුව අපි කියමුකෝ එළියේ වෙන තැනක් කියලා මගතොටක හරි කොහේ හරි තැනක. ඔක්කොම හොඳයි. කිසි අවුලක් නැහැ. ඔක්කොම සාමාන්‍ය විදිහට තියනවා. ඔයාගේ වටපිටාව, ඔයා සහ හැම දෙයක්ම. හැබැයි ඔයාට තේරෙනවා ඔයාගේ heart beat එක ටිකක් වැඩි කියලා. නැත්නම් ඒක ටිකක් වේගෙන් යනවා කියලා. ඒත් එක්කම ඔයාට තේරෙනවා අමුතු ෆීලිං එකක්. ටිකක් අපි කියමුකෝ හරි නැති ෆීල් එකක් මොකක් හරි. යම් අන්ප්ලසන්ට් ෆීල් එකක්. එහෙම දැනුනොත් ඒවට අපේ අවධානය දෙන්න ඕන. මොකද ඒ ෆීල් එක වෙන්න පුළුවන් ඊළඟ තප්පරේදී අපිට වෙන්න තිබ්බ ලොකු කරදරයකින් අපිව බේරගන්න ආපු ගාඩියන් ඒන්ජල්. මේක හොඳට අහගන්න. අපිට දැනුනොත් කොහේ හරි තැනක ඉන්නකොට මෙතන අපිට හරියන්නේ අපිට සේෆ් නෑ කියලා අපි එදිනින් ඉක්මනටම අයින් වෙන්න ඕන. මෙහෙමයි සමහර දේවල් තියෙනවා, සමහර වෙලාවල් තියෙනවා අපිට ඒවා කලින් දැනෙනවා. හැබැයි අපිට ඒවා තේරුම් ගන්න සහ හිතා ගන්න අමාරුයි. අන්න එහෙම දෙයක් මෙතන තියෙනවා.
ඊළඟ එක trust your skill. මෙහෙමයි අපි ඕනම දෙයක් එක දිගට පුහුණු වෙනකොට නැත්නම් පුහුණු කරොත් අපේ බොඩි එක ඒකට හැඩගැහෙනවා. මොකද්ද ඒ දේ අපිට ඒක හොඳට කරන්න පුළුවන් වෙනවා. හැබැයි අපි අනවශ්‍ය දේවල් කරලා ඕනවට වඩා දේවල් හිතන්න පටන් ගත්තොත් අපිට පුළුවන් දේත් අපිට බැරි වෙනවා. එහෙම නේද? ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම අපිව විශ්වාස කරනවා. අපි අපේ හැකියා, දක්ෂතා, කුසලතා වලට අපිව හොඳට ඉගෙනගෙන තියනවා නම්, අපිව පුහුණු වෙලා තියනවා නම් ඒවා විශ්වාස කරන්න ඕන. එහෙම කරොත් නේද අපිට ඉස්සරහට යන්න පුළුවන්. අපිට දිනන්න පුළුවන්. ඒක නිසා අපි අපිවම පල්ලෙහාට දාගන්න එක නවත්ත ගමු සහ අපි අර දේවල් ගැන අපේ විශ්වාසය තියමු. මොකද අපේ ගට් ෆීල් එක දන්නවා ඕනම දෙයක් කරන්න කලින් මේක අපිට කරන්න පුළුවන්ද බැරිද කියලා. අන්තිම එක තමයි අපේ තද ආශාව. අපි හැමෝටම ඇත්තටම ඕන කරන, අවශ්‍ය කරන නැත්නම් ආස කරන එක දෙයක් තියෙනවා. නැත්නම් දෙක තුනක් හරි තියෙනවා. ඒ කියන්නේ මේ වගේ දේවල් මොකක් හරි කරියර් එකක්. අපි කියන්නේ වෘත්තියක් තව කිව්වොත් ඔයාගේ ඩ්‍රීම් එකක්. එහෙමත් නැත්නම් ඔයා මේ දැන් ඉන්නවට වඩා හොඳ ජීවිතයක්. මොකක්ම හරි දෙයක් අපි හැමෝටම තියෙනවා. සමහර විට ඒ දේ ඔයා වෙන කෙනෙක්ට කියනකොට එයා hina වෙන්නත් පුළුවන්. හැබැයි අපි දන්නවා අපේ ගට් ෆීල් එක දන්නවා අපිට ඒක පුළුවන්, අපිට ඒක ඕන, අපි ඒකට ආසයි කියලා. හිතලා බලන්න. ඔයාටත් ඇති සමහර විට ඔයාගේ හිත ඇතුලෙන් කියනවා. ඇතුලෙන් එනවා ඒ ෆීල් එක ඔයාට පුළුවන්, ඔයා මෙහෙම දෙයකට ආසයි කියලා. හැබැයි ඔයා ඒක කරන්න නැතුව ඉන්නවා. ඇත්තම කතාව ඔයා විතරක් නෙවෙයි, එහෙම ගොඩක් කට්ටිය ඉන්නවා. ඇතුලෙන් එනවා ඒ ෆීලිං එක ඔයාට මේක පුළුවන්, ඔයා මේක කරන්න කියලා. ඒ වුණාට අපි කරන්න නැතුව ඉන්නවා. සමහර විට ඒවට හේතුත් ඇති අපේ ලැජ්ජාවල් මොනම හරි දේවල් ඉතින්. ඒක වෙන්න පුළුවන්. හැබැයි කොහොමුණත් අපි අන්තිමට ඒක කරන්නේ නැහැ. ඒක ඇත්තටම ටිකක් අවුල්. මොකද හොඳ අයිඩියාස් තියාගෙන අපේ කට්ටිය සමහර වෙලාවට ලැජ්ජාවින්ද සහ වෙන වෙන හේතු හින්දා ඒවා කරන්න නැතුව ඉන්නවා. ඒක හින්දා අපි මොකක් හරි දෙයකට කැමති නම්, ඒක හොඳ දෙයක් නම්, අපි ආසයි නම් ඒකට අපේ ගට් ෆීල් එකත් කියනවා නම් ඒක පොඩ try කරලා බලන්න. ඒකට attention එක දීලා බලන්න. ඔව් සමහර විට ඒක වෙන්න පුළුවන් අපේ ජීවිතේ turning point එක. හරි. මට අනුව නම් මගේ ජීවිතේ ගට් ෆීල් එක කියන්නේ මම ගොඩක් වෙලාවට විශ්වාස කරන දෙයක්. හැමතිස්සෙම නෙවෙයි, ගොඩක් වෙලාවට. මොකද මට ඒක වැඩ කරලා තියෙන නැත්තම් හරි ගිහිල්ලා තියෙන වාර ගන්න වැඩි. වැරදුනේම නැති තරම්. ඒකයි මම මේක කිව්වේ. මොකද ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න, ඔයාගේ ජීවිතයට apply කරගෙන බලන්න. මොකද දැනටවත් මේක අපි ගාව තියෙන දෙයක්. එයා කියන්නේ මොකද්ද පොඩ්ඩක් අහලා බලන්න. පොඩ්ඩක් විශ්වාස කරන්න. මොකද ලොකුම වැරද්ද අපි අසාර්ථක වෙන එක නෙමෙයි හැමතිස්සෙම. අපි අපිවම නොසලකා හරින. අනේ ඒකයි ලොකුම වැරද්ද. තේරුණාද? ඒ වගේම අමතක කරන්න එපා. ඔයාට පුළුවන් පල්ලෙන් කමෙන්ට් කරන්න මේ ගට් ෆීල් එක ගැන ඔයාට තියෙන අදහස්. මොකද කියන්නේ? ඔයා මේක විශ්වාස කරනවද? පල්ලෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ ලයික් එකක් දාන්න. මාව subscribe කරන්න, share කරන්න. ඊළඟ වීඩියෝ එක අරගෙන යනකම් ඔයාලා හැමෝටම see you again.